ලංකාවේ බුද්ධි අංශවල ඉහළම තැනක හිටපු කෙනෙක් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෙක් වෙන්න පුළුවන්ද මේ දවස්වල ඇත්තටම රටේම අවධානය දිනාගත්තු මාතෘකාවක් තමයි මේ. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලමු හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාට එල්ලවෙන චෝදනා මොනවාද? ඊවගේම මේ නීතිමය ක්‍රියාදාමය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානයා දැන් ඉන්නේ රිමාන්ඩ් බාරේ. ඒත් ඇයි? එකපාරටම මෙහෙම වුණේ කොහොමද? මේ සිදුවීම් දායමය පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? අපි මේ ගැටලුව ටිකින් ටික ලිහලා බලමු. මේක ටිකක් සංකීර්ණ කතාවක්. ඒ නිසා හරියටම තේරුම් ගන්න අපි මේ කරුණු ටික පිළිවෙලකට කතා කරමු. මුලින්ම බලමු වර්තමාන තත්ත්වය. ඊට පස්සේ ඔහුට එල්ල වෙන ප්‍රධාන චෝදනා ගණ, මේ හැමදේම පිටිපස්සේ තියෙන දේශපාලනය ගණ, ඊළඟට නීතිමය පැත්ත සහ අන්තිමට බලමු ඉදිරියට මොකක් වෙන්න පුළුවන්ද කියලා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු දැනට මොකද වෙලා තියෙන්නේ කියන එකෙන්. සුරේෂ් සලේ මහතාගේ වර්තමාන නීතිමය තත්ත්වය කොයි මගේද? රාජ්‍ය බුද්ධි සේවය අපි කවුරුත් දන්න විදිහට SIS එකේ හිටපු ප්‍රධානියා සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කියන්නේ CID එකෙන් අත්අඩංගුවට අරන් මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලායි තියෙන්නේ. තත්ත්වය තවත් බරපතලයි. මොකද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ රිමාන්ඩ් කාලය 2026 අවුරුද්දේ අප්‍රේල් 22 වෙනිදා වෙනකම්ම දීර්ඝ කරලා තියෙනවා. ඔහු කලින් බන්ධනාගාර රෝහලේ හිටියත් ලැබෙන ආරංචි අනුව දැන් ඔහුව සාමාන්‍ය සිර මැදිරියකට මාරු කරලායි තියෙන්නේ. හරි. එහෙනම් මොනවද ඔහුට එරෙහිව තියෙන මේ ප්‍රධාන චෝදනාව? ඇත්තටම මුළු විමර්ශනයම දිගහැරෙන්නේ මේ කරුණු වටා තමයි. ප්‍රධාන වශයෙන් චෝදනා තුනක් තියෙනවා. පළවෙනි එක, ඒ වගේම බරපතලම චෝදනාව තමයි සහරාන් හෂීම්ගේ කණ්ඩායම එක්ක සම්බන්ධකම් පවත්වලා ඒ අයව මෙහෙයවුවා කියන එක. අර ලෝකෙම ලොකු කතාබහක් ඇති කරපු channel 4 වාර්තාවෙන් පස්සේ මේ චෝදනාවට තවත් බරක් එකතු වුණා. දෙවනි කාරණය හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාට එරෙහිව බොරු සාක්ෂි ගොතලා කුමන්ත්‍රණයක් කළාද කියන සැකය. තුන්වෙනියට එනවා බුද්ධ්‍යංශ ප්‍රධානියා විදිහට විමර්ශනවලට අත්‍යවශ්‍යම වෙන තීරණාත්මක තොරතුරු වසන් කළා කියලා චෝදනාව. හැබැයි මේක නීතිමය කාරණයක් විතරක්ම නෙමෙයි. මේ නඩු විභාගයේ පිටුපස තියෙන දේශපාලන කතාව තීරුම් ගන්න එකත් ගොඩක් වැදගත්. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් අනිවාර්යයෙන්ම හොයා ගන්නවා. මේක තමයි වත්මන් ආණ්ඩුව බලයට එන කලින් දුන්නු ප්‍රධානම පොරොන්දුවක්. ඉතින් ගොඩක් දෙනෙක් මේ විමර්ශනයේ දිහා බලන්නේ අර පොරොන්දුව ඉෂ්ට කරන්න ගන්න පියවරක් විදියට. මෙතනදී අපිට පේන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක්. එක පැත්තකින් ආණ්ඩුව කියනවා සලේගෙන් ප්‍රශ්න කරන එක මහා මොලකරුවන් හොයන ගමනේ අත්‍යවශ්‍යම පියවරක් කියලායි. ඒත් අනිත් පැත්තෙන් ඔහුගේ නීතිඥ කංගායම තර්ක කරන්නේ මේක පැහැදිලිවම දේශපාලන දඩයමක් කියලායි. දැන් අපි පොඩ්ඩක් බලමු මේ නඩුවේ විධිමත් නීතිමය ක්‍රියාදාමයේ ඒ කියන්නේ ලීගල් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. මේ සිදුවීම් පෙළගැස්ම දිහා බලන්නකෝ. 2024 ආණ්ඩු මාරුවක් කෙට්ටම පාස්කු විමර්ශනවලට ආයමත් පණක් ලැබෙනවා. ඊට පස්සේ 2026 මාර්තු 26 වෙනිදා ඔහුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කරනවා. මීළඟ නඩු දිනේ විදිහට 2026 අප්‍රේල් 22 වෙනිදා නියම වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? ඇත්තටම මේක තමයි තීරණාත්මකම අධ්‍යයන. CID එකෙන් එකතු කරපු සීරම සාක්ෂි දැන් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ආතේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ඔක්කොම අධ්‍යයනය කරලා තීරණය කරන්න ඕන විධිමත් විදියට චෝදනා ගොනු කරන්න. ඒ කියන්නේ නඩුවක් පවරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි තිරවාද නැද්ද කියලා. හොඳයි, මේ හැමදේම එක්ක බැලුවම මේ නඩුවේ අනාගතය කොයි වගේ වෙයිද අපි අවසාන වශයෙන් ඒ ගැන පොඩ්ඩක් බලමු. එහෙනම් මේ මොහොතේ தත්ත්වයේ සාරාංශයක් විදිහට ගත්තොත් මෙහෙමයි. CID විමර්ශන තාමත් ඉවර වෙලා නැහැ. ඒව දිගටම යනවා. නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි කිරාමණිමින් ඉන්නවා. ඔහු ඉවත් කළාට පස්සේ බුද්ධි අංශවල යම් ප්‍රතිසංස්කරණ සිද්ධ වෙලා තිනවා. ඒත් මේ හැම දෙයකම අවසාන තීන්දුව දෙන්නේ අධිකරණය විසින්. ඒක තමයි වැදගත්ම දේ. අවසානයේ ඉතිරි වෙන්නේ ලොකුම ප්‍රශ්නේ තමයි මේක. මේ සියල්ල අවසානයේදී පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය එළියට ඒවිද? ඒ ප්‍රශ්නෙට පිළිතුර ඉදිරි මාස කිහිපය ඇතුළත තීරණය වේවි.